කලින් කතා කරා database models ගැන. මේ database models අතරින් අපි දැන් කතා කරන්නේ සම්බන්ධක සමුදාය relational database කියන මොඩල් එක ගැන. දැන් database එකක් ගත්තහම දැන් උදාහරණයක් විදිහට ස්කූල් කියන database එක ඇතුලේ තියෙනවා දැන් ශිෂ්‍යයන්ගේ තොරතුරු පිළිබඳ විස්තර වෙනම වගුවක තොරතුරු රැස් කරලා තියාගන්න. එතකොට මේකේ ගුරුවරු ඉන්නවා, ගුරුවරුන්ගේ තොරතුරු වෙනම ටේබල් එකක තියාගන්න. ගුරුවරු මේ විෂයන් උගන්වනවා, මේ විෂයන්ට ලකුණු ලබා දෙනවා. මේ පාසල තුල තව බාහිර ක්‍රියාකාරකම් මේ කියන තොරතුරු රැස් කරලා තියාගන්නවා වෙන වෙනම වගුවල. මේ වගු එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා අනිවාර්යයෙන්. ඒක සම්බන්ධයි. එතකොට මේ වගුවල එකිනෙකට සම්බන්ධ වගුවල එකතුවක් තමයි database එකක් කියලා කියන්නේ. එතකොට මේ database එක කියුවහම සම්බන්ධ දත්ත සමුදායේ මූලික අංග 3ක් අඳුනා ගන්න පුළුවන්. වගු tables උපලැකියාන උපලැකිය කියන්නේ. දැන් මේක සාමාන්‍යයෙන් අපි කතා කරද්දී වගුවක් ගත්තාම තීරු තියෙනවා, පේලි තියෙනවා. එතකොට වගුවේ තීරු තමයි උපලැකිය ෆීල්ඩ් කියලා කියන්නේ. පේලි තමයි උපලැකියාන රෙකෝඩ් එකක් කියලා කියන්නේ. රෝ එකක් කියලා කියන්නේ. පේලි කියන්නේ. දැන් වගුවක් ගත්තාම වගු උදාහරණයක් විදිහට ස්කූල් කියන database එකේ ශිෂ්‍යයන්ගේ තොරතුරු එකතු කරලා තියෙන ගබඩා කරලා තියාගන්න ස්ටුඩන්ට් කියන වගුව ගත්තොත් එහෙම ස්ටුඩන්ට් කියන වගුව ගත්තොත් එහෙම මේ ස්ටුඩන්ට් වගුව ඒකේ තියෙනවා කොලම්ස් මේවා මේ තීරු මේ පේලි රෝස්. එතකොට මේකේ ඉන්ඩෙක්ස් නම්බර් ස්ටුඩන්ට් නේම් ඇඩ්‍රස් ක්ලාස් තව කොලම්ස් ගන්න පුළුවන් බර්ත්ඩේ ජෙන්ඩර් ඒජ් ඔය විදිහට. එතකොට වගුවක ඔය ආකාරයට මේ විදිහට දත්ත ගබඩා කරලා තියාගන්න. database එකක් ගත්තාම මෙතන වගු කීපයක් තියෙන්න පුළුවන්. ඒ වගු එකිනෙකට සම්බන්ධතාවයකින් යුක්තයි. ඊළඟ උපලැකි ෆීල්ඩ් එකක් කියන්නේ මොකක්ද කියන්නේ? ෆීල්ඩ් එකක් කියලා කියන්නේ තීරු වගුවක තීරු. දැන් උදාහරණයක් විදිහට ශිෂ්‍යයා කියලා ගත්තාම පොදුවේ ශිෂ්‍යයාගේ තියෙනවනේ ගුණාංග ලක්ෂණ. ඒ ශිෂ්‍යයා ගත්තාම යාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකක් තියෙනවා. නම ඇඩ්‍රස් එකක් තියෙනවා. ක්ලාස් එකක් තියෙනවා. බර්ත්ඩේ එකක් තියෙනවා. ඒ තමයි යාගේ ගුණාංග ඇට්‍රිබියුට්ස් කියන ඒවා ටික. එතකොට ඒවා කියන අපි වගුවේ උපලක්ෂණ කියලා කියනවා. එතකොට උපලැකියක තියෙන එකම වර්ගයට දත්ත. දැන් මේ තීරුව ගත්තාම මේකේ ඉන්ඩෙක්ස් නම්බර්ස් තියෙනවා. මේකේ නේම්, මේකේ ඇඩ්‍රස් ඔය විදිහට. එතකොට ඊළඟට උපලැකියාන රෙකෝඩ් එකක් කියන්නේ රෝ එකක්. පේලියක්. මේකේ දැන් අපි හිතමු මේ 1022 කියන ස්ටුඩන්ට්ගේ සම්පූර්ණ විස්තර මේ පේලියෙන් ගන්න පුළුවන්. හරිද? මේ පේලියෙන් මේ ශිෂ්‍යයාගේ සියලු තොරතුරු ටික මේ පේලියෙන් අපිට ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය වගුවක පේලියක් කියන එක තමයි උපලැකියාන. උපලැකියාන කියන්නේ උපලැකි ආන. උපලැකි කියන්නේ ෆීල්ඩ්ස් ගොඩක එකතුවක්. දැන් හරසුවාන කියනවා වගේ උපලැකියාන තමයි මේ සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. රෙකෝඩ් කියන උපලැකි වල
එකතුවක් තමයි පේලි කියලා කියන්නේ. ඊළඟට බලමු වගුවක ගුණ. දැන් වගුවක් ගැන කතා කරනවා. ඊළඟට වගුව ටේබල් එකක් ගත්තාම අනිවාර්යයෙන් ටේබල් එකට නමක් තියෙනවා. මේ ස්ටුඩන්ට් නම් ස්ටුඩන්ට් තමයි ටේබල් එකේ නම. ඒ ටේබල් එකේ නමින් තවත් ටේබල් ඒ ඩේටාබේස් එක ඇතුළේ තියෙන්න බෑ. අනන්‍යතාවය හඳුනා ගැනීමට ටේබල් එකට නමක් අවශ්‍යයි. ඊළඟට තත්ත්වය ඩිග්‍රී කියන්නේ වගුවක තියෙන උපලැකි ගණන. ඉරිස් ගන්න තමයි ඩිග්‍රී කියලා කියන්නේ. ගණනීයතාවය කාඩිනෑලිටි කියන්නේ වගුවක තියෙන උපලැකි යාන ගණන. මේ අදහස් කියන්නේ. දැන් ඊළඟ අපි කතා කරනවා. මේක අපි දැන් පස්සේ තමයි කතා කරගත්තේ. මෙතන මේ නෝට් එකේ තියෙන හින්දා මම පොඩ්ඩක් කතා කරන්න. මේ රිලේෂන්ෂිප්ස් ගැන තමයි මෙතන කතා කරන්නේ. සාමාන්‍යයෙන් කතා කරනවා ඒක සම්බන්ධතාවය. දැන් උදාහරණයක් විදිහට එක ශිෂ්‍යයෙක් ගත්තාම එයාට එක මේසයක් වෙන් කරලා තියෙනවා. පාසලක් ගත්තාම ඒක මේසයක් ගත්තොත් ඒකයි එක ශිෂ්‍යයෙක්ට විතරයි. මේ හැමතිස්සෙම වෙන අපි මේ කතා කරනවා මේ කාඩිනැලිටි එක යටතේ කතා කරනවා. ER එක අඳින අවස්ථාවේදී මේක දැන් සාමාන්‍යයෙන් මේ හොල්වේ තියාගත්තාම ඇති මේ රිලේෂන්ෂිප් එක ගැන මේකෙදි තියෙන්නේ දෙපැත්තටම බලන්න. එක ශිෂ්‍යයෙක්ට මේසයක් වෙන් කරලා තියෙන එක මේසයක් ගත්තාම මේක අනිවාර්යෙන් ආවි එක ශිෂ්‍යයෙක්ට. එහෙනම් මේක තියෙන සම්බන්ධතාවය 1 to 1 ඒක කියලා කියනවා. ඊළඟට 1 to many ඉන් හැදෙන්නේ කොහොමද? හැමතිස්සෙම මෙතන මේ භූතාර්ථයට මේ පැත්තට බලනවා. මේ භූතාර්ථය නම් මේ භූතාර්ථයට මේ පැත්තට බලනවා. දෙපැත්තම බලලා තමයි අවසානයේදී අපි මෙතන සම්බන්ධතාවය හදාගන්නේ. එතකොට දැන් එක පන්තියක් ගත්තාම ශිෂ්‍යයෝ ගොඩක් ඉන්නවා. 1 to many. එතකොට එක ශිෂ්‍යයෙක් ගත්තාම එයාට අයිති වෙලා තියෙන එක පන්තිය. පන්ති දෙකක ඉන්නේ එක් ශිෂ්‍යයෙක් ගත්තාම එක් පන්තිය පමණක් තමයි ඉන්නේ. එතකොට මේ පැත්තට ගත්තොත් මේක 1 to 1. මේ පැත්තට ගත්තාම 1 to එක පන්තියේ ශිෂ්‍යයෝ ගොඩක් ඉන්න පුළුවන්. එතකොට මේ දෙපැත්තම සලකා බලලා අවසානයේදී නිගමනය කරන්නේ මේක 1 to many කියන සම්බන්ධතාවය කියලා. බහුබහු කියන්නේ many to many. many to many සම්බන්ධතාවයක් අපි කොහොමද උදාහරණයක් විදිහට බලුවොත් දැන් මේක තියෙන විදිහට අපි හැමතිස්සෙම එක්කෙනෙක්ට බලන්න. එක ශිෂ්‍යයෙක්ට ක්‍රීඩා ගොඩක් කරන්න පුළුවන්. ඔන්න 1 to many හැදෙනවා. එක ක්‍රීඩාවක් ගත්තාම ඒක ශිෂ්‍යයෝ ගොඩක්ට කරන්න මේ පැත්තටත් 1 to many හැදෙනවා. එතකොට 1 to many අවසානයේදී අපි many to many කියලා මේ සම්බන්ධතාවය එහෙම ගන්නවා. ඊළඟට කතා කරන්නේ පරමාණුකතාවය කියලා. සාමාන්‍ය ඩේටාබේස් එකක ගුණාංගයන් කීපයක් තියෙනවා. මූලික ගුණාංග ඇසිඩ් ප්‍රොපර්ටි කියලා කතා කරනවා. මේකෙදී අපි කතා කරන්නේ මෙතනදී මේ පරමාණුකතාවය ඇටොමිසිටි කියන එක විතරයි. මේකෙදී මේ ඇසිඩ් ප්‍රොපර්ටි යටතේ ඇටොමිසිටි consistency, integrity and durability කියන හතරම තියෙන මූලික ගුණාංග විදිහට මෙතන දැන් කතා කරලා තියෙන්නේ පරමාණුකතාවය. ඒ කියන්නේ අම්සිකාරයක් ඉටු කිරීමේදී අදාළ කාර්ය ඉටු කරන්න ඕනේ ඉටු කරන්නේ නැහැ. නොකිරීම යන අන්ත දෙක පමණ. මැද අවස්ථාවක් නැහැ.
කියන්නේ දැන් උදාහරණයක් විදිහට මෙතන කියලා තියෙනවා ශිෂ්‍යයාට පාඨමාලාව සඳහා මුදල් ගෙවා පදිංචි විය හැකි එක්කෝ එහෙම නැත්නම් මුදල් නොගෙවා ලියාපදිංචි නොවී සිටිය හැකි. මෙන්න මේ කියන කරුණ ඔළුවේ තියාගන්න ඕනේ. දැන් අපි අනිද්දී එහෙම වැදගත් වෙනවා. එතකොට දැන් මේකේ දැන් සාමාන්‍ය ට්‍රාන්සැක්ෂන් එකක් වෙද්දී අපි හිතමුකෝ සල්ලි ගන්න ගියා කියලා විත්ඩ්‍රෝ කරන්න ගියා කියලා. අපි මුදල් ගාන මෙච්චර ප්‍රමාණයක් ඕනේ කියලා අවශ්‍යයි කියලා ගැහුවහම මොකද කරන්නේ? සිස්ටම් එකෙන් බැලන්ස් එක රීඩ් කරනවා. ඊට පස්සේ ඩිඩක්ට් කරනවා. ඊට පස්සේ තමයි සල්ලි දෙන්නේ. එතකොට සාමාන්‍ය ක්‍රියාකාරීත්වය. දැන් මේකේ ඇත්තටම වෙන්නේ දැන් අපි හිතමුකෝ මැදදී නතර වෙනවා. සල්ලි ටික ගහලා තියෙනවා. ට්‍රාන්සැක්ෂන් එක වෙමින් සිද්ධියේදී මැදදී ATM මැෂින් එක නතර වෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? සල්ලි ගෙවපු හින්දා සල්ලි දෙනකම් සල්ලි දෙන තුරු මැෂින් එකෙන් මුදල් කියන්නේ බැලන්ස් එක අඩු කිරීමක් කරන්නේ නැහැ. මුදල් එළියට ආවට පස්සේ තමයි බැලන්ස් එක අඩු කිරීමක් සිද්ධ කරන්නේ. ඒකෙදී ඇටොමිසිටි කියන එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එක්ක වෙනවා එක්ක වෙන්නේ නැහැ. ඊළඟට කතා කරන්න ER එකක් අදින්නේ කොහොමද කියන එක ඊළඟ කොටසින්